Hello ළමයි. Welcome to my Mr. and Mrs. V YouTube channel. ගෙවුණු සතිය පුරාවටම ඔයාලා හැමෝම ගොඩක් හොඳින් ඉන්න ඇති කියලා මම හිතනවා. අද මා ඉසුයි යන්න හදන්නේ ෆිල්ම් එකක් බලන්න. මේ ළඟදී රිලීස් වුණ නීර ෆිල්ම් එක බලන්න තමයි මේ යන්නේ. අපි සාමාන්‍යයෙන් ෆිල්ම් එකක් බලන්න යනකොට එතනින් ගන්නවට වඩා අපි ආස දෙයක් පිටින් තමයි අරගෙන යන්නේ. ඉතින් අද අපි ආවේ කීඩ්ස් එකට. ඔයාලත් එන්නකෝ අද අපි දෙන්න මොනවද ගන්න කියලා බලන්න. මෙතනින් මම අපි දෙන්න ආසම චොක්ලට් ඩ්‍රින්ක් එක තෝරගත්තා. ඊට පස්සේ අපි ගියේ බනිස් තියෙන පැත්තට. මේ පැත්තේ Tamanට ඕන විදිහට ඒ දේවල් කලෙක්ට් කරගන්න පුළුවන් විදිහට මෙයාලා හදලා තියලා තියෙනවා. ඒක අපහසුයි නම් එයාලගේ කාර්ය මණ්ඩලයේ කෙනෙක්ව සපෝට් එකට ගන්නත් පුළුවන්. ඉතින් මමයි ඉසුයි ඒ දේවලුත් අරගෙන දැන් ආයෙමත් ෆිල්ම් හෝල් එකට යන ගමන් තමයි ඉන්නේ. ඔන්න අපි දැන් නම් ෆිල්ම් හෝල් එකට ආවා. එද්දි තමයි තේරුනේ ක්‍රවුඩ් එක ගොඩාක් ඉන්නවා කියලා. ඒකට විශේෂ හේතුවක් තමයි අද කලින්ම නෝටිස් එකක් දාලා තිබුණා නීර ෆිල්ම් එකට අදාළව රංගනයෙන් දායකත්වය ලබා දෙන ආටිස්ලා කිහිප දෙනෙක්ම 10:00 පස්සේ මේ ෆිල්ම් හෝල් එකට එනවා කියලා. මේ ඉන්නේ ඉතින් අපි දෙන්නත් පුළුවන් තරම් ඉක්මනට පොලිමට ආවා. දැන් නම් ඉසු ටිකට් ගන්න තැනට ගොඩාක් ලඟ වෙලා තමයි ඉන්නේ. මෙතන ODC සහ බැල්කනි විදිහට ටිකට් ටයිප් දෙකක් තියෙනවා. ඉතින් අපි ඒකෙන් ODC ටිකට් එක තමයි ගත්තේ. ඔන්න ඉතින් අපි දෙන්නගේ ටිකට්ස් අරගෙන ඇතුළට ආවා. ෂීට් නම්බර් එකක් මේ ටිකට් එකේම වෙන් වෙලා තියෙනවා. ඉතින් ඒ ෂීට් නම්බර් එකේම වාඩි වෙන්න කියලා එයාලා අපිට ඇඩ්වයිස් කරපු නිසා අපි කරුවලේම හොයාගෙන ගියා. මේ ෆිල්ම් එකේ මං හරි ආසම සින්දුවක් තමයි මේක. ෆිල්ම් එක බලන්න එන්න කලින් නම් ගොඩක් වතාවක් මම මේ සින්දුව ඇහුවා. ෆිල්ම් එක බලලා එළියට එද්දි තමයි තේරුනේ හොඳටම වැස්ස කියලා. ඒ අතරතුරේ මමත් ඉතින් ආපු ආටිස්ලාත් එක්ක ෆොටෝ එකක් ගන්න අමතක කරේ නැහැ. අද අපි මේ වැස්සෙම යන්නේ අපේ ගෙදර. ඔන්න ඉතින් දැන් නම් මං අපේ ගෙදර ඇවිල්ලා තමයි ඉන්නේ. ඉතින් අද අපි හිතුවා හවසට කන්න අපි දෙන්නම එකතු වෙලා කේක් එකක් හදන්න. ඉතින් දැන් අපේ ගෙදර මේ වෙලාවේ නම් කේක් හදන බඩු මොකුත් නැහැ. බිත්තර එහෙමත් ඉවර වෙලා. ඒ නිසා ඉසුයි මයි හිතුවා බිත්තර එහෙම අරගෙන එන්න ටවුන් එකට යන්න. ඉතින් පැය භාගයක විතර කාලයක් අපි බඩු ටිකත් අරගෙන ආයෙ නැවත ගෙදර එන්න. එතකන් ඔහම ඉන්න. ඔන්න අපි දැන් නම් ඇවිල්ලා තියෙන්නේ කේක් බඩු ගන්න තැනට. කුරුණෑගල කට්ටිය, ඒ කියන්නේ කේක් හදන යාළුවෝ ටික මගේ වීඩියෝස් බලනවා නම් ඔයාලා හැමෝම දන්නවා මම මේ වෙද්දි ඇවිල්ලා තියෙන්නේ මිඩ්ලන් එකට කියලා. මම මේ වෙද්දි අවුරුදු 4කට වැඩි කාලයක් කේක් හදලා ගොඩාක් අයට දීලා තියෙනවා. ඉතින් මම මේ හැම අවස්ථාවකදීම මේ තැනින් තමයි බඩු ගන්නෙ. මොකද එකම තැනකින් මට ඒ ඕන කරන හැම දෙයක්ම ගන්න පුළුවන් නිසා. ඔන්න ඉතින් කේක් එක හදන්න ඕන කරන ඔක්කොම බඩු ටික අරගෙන අපි ඉක්මනින්ම ගෙදර යන්න හිතුවා. මොකද මගේ බටර් කේක් කන්න ඉසු නම් හරිම කැමතියි. කේක් එක හදන්න ඕන මූලික අමුද්‍රව්‍ය ටික මම වෙනම අවශ්‍ය ප්‍රමාණයට කිරා ගත්තා. මම ඔයාලට කියන්නම් මොනවාද ඕන කියලා. මම අද හදන්නේ කිලෝ එකේ කේක් එකක්. බටර් කේක් එකක් තමයි හදන්නේ. මම කේක් එකට අවශ්‍ය කරන බටර් ප්‍රමාණය වෙනම බෝල් එකකට දාගත්තා. මෙතන බටර් ග්‍රෑම් 250ක් තියෙනවා. ඔයාලට පුළුවන් ඇස්රා, මෙඩෝලි, හයිලන්ඩ් වගේ ඕනම බටර් ජාතියක් මේකට පාවිච්චි කරන්න. මම නම් අද මෙඩෝලි තමයි තෝරගත්තේ. ඊට අමතරව අපිට ඕනේ පිටි 250ක් ඕනේ. මේකට බේකින් පවුඩර් සාමාන්‍යයෙන් තේ හැඳි 2ක් වගේ පාවිච්චි කරන්න. ඊට අමතරව බිත්තර 250ක් ඕනේ, සීනි 250ක් ඕනේ. ඊට අමතරව වැනිලා සහ කිරි ස්වල්පයක්. ඊට පස්සේ
මුලින්ම අපි අපේ බටර් ටික හොඳට බීට් කරගන්න ඕනේ. මේකේ හරි පදම කියලා කියන්නේ මේ අපි බටර් පාවිච්චි කරගන්න කලින් තියෙන කහ පාට තියෙනවනේ. හොඳට බීට් කරාට පස්සේ ඒක ඒ තියෙන පාටට වඩා ලයිට් කලර් එකක් වගේ එනවා. අන්න එතකොට තමයි හරිම පදම වෙන්නේ. කාමර උෂ්ණත්වයේ තියපු බටර් එකක් තමයි අපි කේක් හදන්න පාවිච්චි කරන්න ඕනේ. එක පාරටම ෆ්‍රිජ් එකෙන් අරගෙන ඒ විදිහට බටර් එක පාවිච්චි කරන්න එපා. ඊට පස්සේ මම මේකට සීනි දාගෙන බීට් කරලා හොඳින් කවලම් කරගත්තා. බටර් සහ බිත්තර බීට් කරගත්තට පස්සේ ඊළඟට අපි එකතු කරන්නේ බිත්තර. බිත්තරත් එකින් එක එකතු කරලා බීට් කරගන්න ඕනේ. මේ වීඩියෝ එකේ පේන විදිහට ඊට පස්සේ ඔයාලා කිරි තේ හැඳි දෙකකුයි වැනිලා තේ හැඳි දෙකකුයි එකතු කරගෙන මේ ඔක්කොම ඉන්ග්‍රීඩියන්ට්ස් ටික හොඳින් කලවම් කරගන්න ඕනේ. කියන්නේ ටිකක් බීට් කරගන්න, ගොඩක් නෙවෙයි. ඊට පස්සේ තමයි අපි පිටි එකතු කරගන්නේ. දැන් මේ හොඳට කවලම් කරගත්ත මිශ්‍රණය තමයි ඔයාලට පේන්නේ. අපි මේකට ඊට පස්සේ පිටි එකතු කරනවා. මේ පිටි ගද්දී 3 පාරක් විතර හොඳට හලාගත්තු පිටි තමයි ගන්න ඕනි. ඔන්න ඉතින් ඉසුගේ ආසම බටර් කේක් එක ඔයාලත් එක්ක එකතු වෙලා මම හදලා ඉවරයි. ඉතින් මේක බේක් වෙන්න විනාඩි 45ක් විතර යනවා. මේ කේක් එක සම්පූර්ණයෙන්ම හදලා ඉවර වෙනකන් මගේ ඉසු මගේ ළඟටම වෙලා හිටියා. මොකද එයා ආසයි මේ කේක් හදන වැඩවලට. මීට අවුරුදු 6කට කලින් තමා ඔක්තෝබර් මාසයේ ඉසුයි මායි මුණ ගැහුණේ. ඉතින් මේ මාසය අපි දෙන්නට හරිම විශේෂයි. ඒ නිසා අද අපි ඒකත් මතක් කරගෙනම හවස තේ බිබි බටර් කේක් කමු කියලා තමයි ඉසු කල් තියාම යෝජනා කරලා තිබුණේ. ඔන්න ඉතින් කතාවෙන් කතාව අපි අපේ කේක් එක බේක් කරගෙන ඉවර වුණා. ඉතින් මේක ඉතින් ටිකක් රස්නේ. ඒ නිසා මම මේ විදිහට තැටියෙන් කේක් එක ඉවත් කරගත්තා. ඉසුණන් කියනවා ඔක ඉක්මනට කපලා ගන්න. මොකද එයාට ඉවසිල්ලක් නැහැ කේක් එකේ රස බලන්න ඕනි කියලා. ඔයාලා ළඟින් ඉන්න ඔයාලගේ ආදරණීයන්ට ඔයාලා වෙන් කරන කාලය ඇතුළත තුළ එයාලව සතුටු කරන්න පුළුවන් පුංචි දේවල් පවා කරන්න. එතකොට ඒවා එයාලට ගොඩ කාලයක් මතක තියෙනවා. සහ ඒ වගේ ලැබෙන සතුට අපිට මෙහෙමයි කියලා කියන්න බෑ. කන්න තියෙන හදිස්සියටම ඔන්න ඉතින් ටිකක් රස්නේ තියෙද්දිම කේක් කපලා ගත්තා. ඒ අතරතුරේ නංගි රසම රස තේ එකකුත් අපිට ගෙනල්ලා දුන්නා. ඉසුනම් කේක් වල රස බලන අතරතුර ඔන්න ඉතින් මාත් කේක් කෑල්ලක් කාලා බැලුවා. ගොඩක් රසයි. මම ඔයාලට කිව්ව රෙසිපි එක ඔයාලත් ගෙදර ඉන්න වෙලාවට තේ බොන්න එහෙම try කරලා බලන්න. අද ගෙවුණු දවස නම් ගොඩාක් සතුටින් අපි දෙන්නම ගත කරා. ඒ වගේම අපේ නංගි මල්ලිත් ගොඩාක් උදව් කරා අද දවසේ වැඩ කටයුතු හැම දෙයක්ම සාර්ථක කරගන්න. ඉතින් හැම වෙලේම එකම රාමුවකට හිර වෙලා ඉන්නේ නැතුව ඔයාලුනොත් පුළුවන් හැම වෙලාවකම ඔයාලට ලැබෙන තියෙන ජීවිතේ ආදරණීයන් එක්ක ලස්සනට විඳින්න. ඒක ලස්සන මතකයක් වෙයි. ඔන්න මේ අතරතුරේ මේ ඇවිල්ලා ඉන්නේ මගේ නංගි. එයා ඉතින් මගේ සපෝට් වගේ තමයි. මගේ ඕන දෙයකට උදව් කරනවා. ඒ වගේම තමයි මල්ලිත් අද වැඩ කටයුතු වලට ගොඩාක් උදව් කරා. ඉතින් අපි දෙන්න කතාවක් දාගෙනම අපි දෙන්නගේ තේ එක බිව්වා. මේ ඉන්නේ කේක් කන්න ආස ළමයා තමයි. ඉසු දැන් කේක් කැලි 2ක් විතර කාලා තේ එකනුත් භාගයක්ම බීලා තමයි මං ගාවට මේ ආවේ. ඔන්න ඉතින් ලස්සන දවසක් මේ විදිහට ගෙවුණා. ස්තුතියි මාත් එක්ක ඔයාලා රැඳිලා හිටියට.